මේකේ ධාරාවක් මේ පැත්තට යනවා කියලා කියනවා. ඒක තියෙන පෘෂ්ඨයේ ලම්බකව අපෙන් අහන්නේ ධාරාවට ලම්බ කරන තලයේ තිබෙයි සංප්‍රයුක්ත චුම්බක ක්ෂේත්‍ර ඝනත්වය ශුන්‍ය වන ලක්ෂ කීයක් තියෙනවද කියලා අහන්නේ. මේක මේ පැත්තට යනකොට අපි දන්නවා ෆ්ලෙමින්ගේ වමත් නීතියෙන් මෙහෙම එකක් තියෙන්නේ. ධාරාවෙන් මේ පැත්තට ලම්බක වෙන්නේ මේ පැත්තට උඩට එන්නේ. ඒකට මේක කැරකෙන්නේ මේ පැත්තට. මම මේක මෙහෙම ඇන්දොත් මේක යන්නේ මෙහෙම ඔහොමනේ. ඒතර මේකට ප්‍රතිවිරුද්ධ වෙන පැත්තට තමයි ශුන්‍යයෙන් ලක්ෂය එන්නේ සංප්‍රයුක්තය. ඒතර මේ පැත්තට යනකොට වෙනවා මේ පැත්තට යනකොට ඒත් වෙනවා. හරියට මෙන්න මේ උඩ පොයින්ට් එකේ තමයි මේ පැත්තට අනිත් පැත්තට එන්නේ. තේරෙනවනේ? ඒතර මේක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්නේ මෙතනදී. ඒතර මෙතන ශුන්‍ය වෙනවා අනිත් හැම තැනකදීම වගේ ධාරා වෙන පැත්තට බලයක් එනවා. එතකොට ලක්ෂ 1යි අපිට තියෙන. ඒතර උත්තරේ 1. උත්තරේ 1යි මේ MCQ එකේ දාලා තියෙන 2 කියලා. ඒ 2.